අපි ආවේ වෙන එක යන්නේ වෙන එක. අම්මා සැලිනානෝ අනේ අම්මේ අපිට වුණ අකර තැබ්බේ. දැන් අපි යන්නේ මූදට. අපි බලමු යන ගමන් මොන වගේ එක්ස්පීරියන්ස් එකක් හම්බෙයිද කියලා. හායි කට්ටියටම ඉතින් ඔන්න අද වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් දෙන්න යන්නේ ඔයාලට. ඉතින් ඔයාලා බලනවා ඇති මේ කොහෙද ඉන්නේ කියලා. ඉතින් ඔයාලට මේ වටපිටාව දැක්කම කොහෙද කියලා දන්නවද? ඉතින් අපි මේ ඉන්නේ බෙන්තොට නිව් ඉයර් ටුවර් එකේ දෙවනි දවස් තමයි අද නිව් ඉයර් ටුවර් එක ඇවිල්ලා. අද වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න හදන්නේ. හොටෙල් එකට යන්න තියෙන්නේ මෙන්න මේ බෝට් එකෙන්. ඔයාලා බෝට් එකකින් වෙනත් තැනක ඉඳන් තවත් තැනකට ගිහින් තිනවා. කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ හොටෙල් එකේ නම ඉස්සරහට ගිහිල්ලා කියන්නම්. අයියා ආවේ නැහැ. අයියාරේ බැගේජ් ටික බානවා. අන්න අරක තමයි අපේ හොටෙල් එක. පොඩ්ඩක් පේන්න නැතුව ඇති. ඉතින් අපි හොටෙල් එකට යනකම් එහෙනම් channel එක subscribe කරලා bell icon එක click කරලා වීඩියෝ එකට like එකකුත් දාන්න යන්න අමතක කරන්න එපා. ඉතින් මේ boat experience එක ඔයාලත් එක්ක share කරගන්න ඕන හින්දා තමයි මම මේ vlog එක ඔයාලට අරන් ආවේ. අපි යමු එහෙනම් හොටෙල් එකට. ඉතින් අපි මේ දැන් ඉන්නේ හොටෙල් එකේ lobby එකේ. lobby එක තමයි මේක. මේ boat එකෙන් අරහෙට යන්න ඕන. අපි බලමු යන ගමන් මොන වගේ එක්ස්පීරියන්ස් එකක් හම්බෙයිද කියලා. හිතන්නේ අර බෝට් එකේ තමයි අපිට යන්න තියෙන්නේ. දැන් මම වටෙන් ආවේ අනිත් පැත්තෙන් ගිහිල්ලා යන්න ඕනේ. මේ ලොබි එක ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ ලොබි එක. මම වයිඩ් ඇන්ගල් දාලා තියෙන හින්දා සුපිරියටම පේනවා. ආයරුණි. අපි මේ ඇවිල්ලා තියෙන්නේ අපේ සෙකන්ඩ් ලොකේෂන් එකට. දැන් මේ එතනින් බෝට් එක නැගලා තමයි ආ පැත්තේ හොටෙල් එකට යන්න තියෙන්නේ. අපි යන ගමන් වීඩියෝ එකක් දාන්නම්. අපි යන ගමන් සෙට් වෙනවා. ඉතින් ඔන්න යාලගේ වෙල්කම් ඩ්‍රින්ක් එක තියෙනවා. මම හිතනවා ඔරේන්ජ් ජූස් නේ. මෙච්චරලා දාඩිය පෙර හිටියේ මේ වගේ එකක් හම්බුණා කියන්නේ නිවන් ගියා වගේ. දැන් බෝට්ටුවට ගොඩ වෙනවා. පොඩි කාලේ ගියාට පස්සේ ආයෙ ලොකු කාලේ යනවා නේ. පොඩි කාලේ නම් ආව මතක නැහැ උනාට. දරයක් ආවම. අපි දැන් රෙඩි වෙලා තියෙන්නේ බෝට් එකේ ඉඳන් හොටෙල් එකට යන්න. අපි දාගමු නේ ජැකට් එක නැත්තම් ගිලුණොත් එහෙමනේ. අපි එහා යුරේ සිට මේ යුරට ළඟා වුණා. කොහොමද ලස්සන? දැන් අපේ බෝට් මාමා යනවා ආයිමත් ලොබියට. මේ බෙන්තොට ගඟ වෙන්නේ මේ තියෙන්නේ. මාරම ගතිය අප පට්ටම ලස්සනයි. ඔයාලට හිතෙන්නේ කොහොමද කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ අපි ආපු හොටෙල් එකේ නම තමයි සෙන්ටාරා සී සෑන්ඩ්. ඉතින් මේකට මම පොඩි කාලෙත් ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් නම් මතක නැහැ ඒවා. අලුත් මතකයක් හදාගන්න ආයෙමත් ආවා සෙන්ටාරා සී සෑන්ඩ් එකට. ඉතින් ඔයාලත් ඇවිල්ලා ඇති මේකට මේ බෙන්තොට තියෙන සෙන්ටාරා සී සෑන්ඩ් එකට. ඔයාලත් ඇවිල්ලා තියෙනවද කියලා කමෙන්ට් එකක් දාන්න. අපි හොටෙල් එක ඇතුළට යමු එහෙනම්. අපේ අයියයි තාත්තයි ගියා මේ හොටෙල් එකේ අර අනිත් විස්තර වැඩ ටික බලන්න. අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බුණා. ඒක මම මේ සිහි කරනවා. ඒක ඇත්තටම අර සිහි කරනවා. ඒක මේ අර ඒකේ කූල් එකයි ඒකේ රහයි මාරම ගති. මට හිතා ගන්න පුළුවන් මේකේ බීම් එකෙන් කෑමවල රහ බීම් එකෙන් හිතා ගන්න ඔයාලට පුළුවන්ද? කමෙන්ට් එකක් දාන්න යන්න පුළුවන්ද කියලා. මට නම් හිතා ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඔන්න අපේ රූම් එකත් හම්බුණා. දැන් ඔයාලා රූම් ටුවර් එකක් යන වෙලාව හරි. ඉස්සෙල්ලම පටන් ගමු බාත්රූම් එකෙන්. ඔන්න තියෙනවා බාත්රූම් එක. සුපිරියටම තියෙනව නේද? මනියටම තියෙනවා. අනිත් එකත් එක්ක කොහොමවත් කම්පෙයාර් කරන්න බෑ. මේකේ යන්නේ කොහොමද? ඒක දොර අරින්න බැයිද මේකේ? දොර අරින්න බැරි විදියට හදපු වොෂ්රූම් එකක්. අම්මා. එන්න මෙහෙම තමයි තියෙන්නේ. අපිට හම්බෙලා තියෙන්නේ සුපිරි view එකක්. අනිත් රූම් එක තාම රෙඩි වෙලා නැහැ. ඒ රූම් එක රෙඩි වෙච්ච ගමන් ඔයාලට දෙන්න සුපිරි රූම් ටුවර් එකක්. ඉතින් අපිට මේ අපි නිකන් රූම් දෙකක් තමයි දාලා තිබ්බේ. ඉතින් අයියාගේ යාළුවෙක් ඉන්නවා නවීන් කියලා. නවීන් අයියා
නවීන් අයියා තමයි ඊගාවට අපිට මේ වගේ සුපිරි රූම් දෙකකට දාලා දුන්නේ. ඉතින් නවීන් අයියා මේක බලනවා නම් thank you so much අපිට එහෙම දාලා දුන්නට. ඉතින් අපිට ඒ දාලා දුන්න view එක සුපිරිය. මේ බලන්න මගේ පිටිපස්සෙන් තියෙන දෙලින්ම පට්ට මාතර pool view එකක්. pool view එකයි beach view එකක් තියෙනවා. පොඩ්ඩක් ගස් වලට වැහිලා. නැත්තම් අර පැත්තෙන් beach එක අපි beach එක පැත්තට යමු පොඩ්ඩක් හවස් වෙලා. මේ pool එක දැක්කම මට දැන් මෙතන ඉඳන් පයින්න හිතෙනවා. ඒ තරමට මාත මේකේ ලස්සන තැන් ගොඩක් ඇති. මම ඔයාලට ඒ ඔක්කොම අනිවාර්යයෙන්ම පෙන්නනවා. ඔන්න මෙච්චර වෙලා හිටිය අම්මලගේ කාමරේ දැන් රූම් එක රෙඩි වුණා. ඔන්න තියෙනවා රූම් එක. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ අපේ රූම් එක. අම්මා ඒක ටිකක් ඉඩ තියෙනවා වගේ හැබැයි. වාව් මේ තියෙන්නේ අර පැත්ත වෙනස්. මොකද හිතෙන්නේ රූම් එක ගැන? මේ අම්බෝ ඉතින් ඔන්න එක රූම් එක රෙඩි වෙලා පැය දෙකකට විතර පස්සේ හම්බුණා. ඉතින් මේ කියන්නේ නැතිවට මගේ යාළුවෙක් ඉන්නවා නවීන් කියලා. මං කිව්වත් එක කවන්නවත් කියන්නේ. සුපිරි ඉතින් මේ සෑහෙන කාලෙකින් මිනිහා දැක්කෙත් නැහැ. මේ මොකද්ද අපි හම්බුනේ අන්තිමට ඉස්කෝලේ A levels වලදී. ඉතින් ඊට පස්සේ අද තමා පොරව දකින්නේ. ඉතින් නවීන් මාර සපෝට් එකක් දුන්න වැඩේ කෝඩිනේට් කරලා වැඩේ සුපිරියට වැඩේ කරලා දුන්නා. thank you බොසා. මේ අපි රැට සෙට් වෙමු. අනිවාර්යයෙන්. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ අපේ කාමරෙත් ටීවී එකක් තියෙනවා. ඩබල් බෙඩ් එකක් තියෙනවා. ඊට පස්සේ ටී කොෆි හදාගන්න තියෙනවා. වතුර බෝතල් දෙකක් තියෙනවා. ඊගාවට වොෂ්රූම් වලට පෙන්නන්න මේක ලයිට් දාන්න කබඩ් එකක් තියෙනවා. මේ විදිහට තියෙනවා කබඩ් එකක්. ලොකර් එකක් තියෙනවා. එම ලාජ්ජුවක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි වොෂ්රූම්ස් තියෙන්නේ. එයාර් එකක් තියෙනවා. ඊට පස්සේ සින්ක් එක තියෙනවා. hand wash තියෙනවා. සේ shower එක තියෙනවා. සේ shampoo, shower gel, conditioner ඔක්කොම තියෙනවා. නැති දෙයක් නෑ වගේ. මේ මොකද්ද මේ? මේ ඔයාලා දන්නවද මේ හිච්චි දොරක් තියෙනවා කියලා? අම්මට උඩයා පැත්තෙන් මතුණා වෙන්න. ඒයි. ඒද බං ඔය එන්නේ එහා පැත්තේ මතුණා. මං හිතුවේ මොකක් හරි මේ කන්ට්‍රෝල් පැනල් එක මේ තියෙන දොරක් කියලා. ඔයාලා දැකලා තියෙනවද මෙච්චර පාතර කොමඩ්? දැකලා නැත්තම් මේ තියෙන්නේ මෙන්න කොමඩ් එක. එන්න චූටි කොන්ද කඩලා යනවා මේකේ වාඩි වෙන්න ගියා. හැබැයි අමුතු ලස්සනක් තියෙනවා නිකන් අමුතර තියෙනවා අර පොඩ්ඩක් ඉන්ටර්නැෂනල් ලුක් එකක්. අවුලක් නැහැ. ඉතින් දැන් වෙලාව 3ටත් කිට්ටුයි. අපි තව පොඩ්ඩකින් කොණ්ඩෙත් මගුව වෙලා අපි තව චුට්ටකින් පල්ලෙහාට ගිහිල්ලා බීච් එක පැත්තටත් ගිහිල්ලා ඊට පස්සේ පූල් එක පැත්තටත් ගිහිල්ලා මේකේ පූල් එක පට්ටම ලස්සනයි මාරම ගති. මේ පූල් එකට මට මතකයි පූටි කාලේ ආව පොඩි මතකයක් තියෙන පොඩි නිකන් කෑල්ලක ඒ මතකයට අපි යන්න පුළුවන්ද කියලා බලමු. ඒ මතක තැන දැන් තියෙනවද දන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමයි එළිය තියෙන්නේ අපේ කාමරේ ඉඳන් බැලුවොත්. මේක අරින්නේ කොහොමද? අතනින් ඇරියා. මෙන්න මේ වගේ ලස්සන view එකක් තියෙනවා අපේ අන්න බං හොටෙල් එක ඇතුලෙන් ට්‍රීවිල් එකක් යනවා. ඉතින් අපි තව චුට්ටකින් 3:00ට විතර වගේ යනවා පූල් එක පැත්තට ගිහිල්ලා බීච් එක පැත්තට යනවා. ගිහිල්ලා සුපිරියට අපි ස්නානය කරගන්නවා. පොඩි බඩගින්නක් තියෙනවා ඒකින්ද මේ තේ එකක් හදාගන්න කියලා හැදුවේ. වෙන කරන්න දෙයක් නෑ. අපි මේ අද ලන්ච් එකට ආවයි උනට ලන්ච් එක දැම්මේ නෑ. කන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. අර උදේ කාලා බඩ පුල් වෙලා තිබ්බේ. ඒ වුණාට දැන් තමයි හිතෙන්නේ ඒක ලන්ච් එක තිබ්බනම් හොඳයි කියලා. සුදු සීනි තමයි එකතු කරගන්නේ. පැකට් දෙකක් විතර දාන්න ඕනේ නැත්තම් නිකන් අර මේ මොකද්ද? ගිනි තිත්තයි බප්ප නැත්තම්. 1 hour later. මේ පූල් එකට යන්න හදද්දි මතක් වුණේ අම්මට සිරි ඇඳුම් බෑග් එක වාහනේ කියලා. දැන් ඉතින් ආයි යන්න ඕන මේ යුරි සිට එහා යුර දක්වා බෝට්ටුවේ. ඒකත් අවුලක් නෑ හැබැයි එක්ස්පීරියන්ස් එක මාරු ආයෙමත් බෝට්ටුවේ යන්න පුළුවන් නේ. දැන් ආයෙමත් අතෙන්ට යන්න ඕන. ඔන්න ඕකට තමයි කියන්නේ ඔයාලා ආවොත් හැම බඩුවක්ම මතක් කරලා ගන්න. මේ යන්න බැරි කමක් නෑ 24 hours එයාලගේ බෝට් එක රෙඩි කරලා තියෙන ඕන වෙලාවක එහා පැත්තට යන්න. ඉතින් ඔයාලා ඒක ගැන එහෙම අවුලක් නෑ. මොකක් හරි බඩුවක් දාලා ආවොත් හදිසියක් වුණොත් යන්න පුළුවන්. ෆෝන් එක ගෙනල්ලත් නෑ. ඉතින් අන්නේ අමතක වෙන කේස් එක අපි හැමෝටම තියෙනවා. ඔයාටත් තියෙනවද? ඉතින් දැන් මායි අම්මයි ආයෙමත් එහා යුරට යනවා අපේ ස්විමින් කිට් එක ගේන්න.
අනේ අම්මේ අපිට වුණ අකරතැබ්බේ. ඉතින් මෙහෙම අකරතැබ්බ වලට මුහුණ දෙන්න වෙන්නේ ඒ වගේ අමතකම වීම උනම් පස්සේ. අපි ආව වාහනේ ගාට දැන් වාහනේ ගන්න තියෙන හැම රෙද්දම ගන්න ඕන. නැත්තම් ආයෙමත් එන්න වෙනවා. බෝට්ටුවේ නැගලා රැයට තමයි ආයෙමත් එන්නේ. ඉතින් අවුලක් නැහැ. ඕන වෙලාවක එන්න පුළුවන්. 24 hours ම මෙයාලගේ බෝට් එක ඕන වෙලාවක රෙඩි. හදිසියක් වුණාම යන්න එන්න පුළුවන්. කියලා ඔයාලා දන්නේ නැති කට්ටිය දැනගන්න ඕනේ මෙහෙම කිව්වන් පස්සේ. අපි ආවේ වෙන එක යන්නේ වෙන එක. ලොකු බෝට් එක තමයි යන්නේ දැන්. මේක පිටිපස්සට යන්නේ මේ අපි ඉඳලා තියෙන පිටිපස්සේ නෙවෙයි ඉස්සරහට. මම හිතුවේ බෝට් එක පිටිපස්සේ කියලා. මේවට කියන්නේ ෆ්‍රී chance කියලා. බෝට් එකත් කොහොම හරි ගියා එහෙනම්. අපිට අවශ්‍ය දේ අපි අරන් ආවා ගිහිල්ලා කොහොම හරි. දැන් අපි යනවා කෙලින්ම රූම් එක ගියා. රූම් එකට ගියා කෙලින්ම ලෑස්තුණා කෙලින්ම පැන්න පූල් එකට. ඔන්න අපි දැන් පූල් එකට යන්නේ. හැබැයි අපිට ඕන වෙලාවට පූල් එකට යන්න බෑ. හිතුමතේ මෙන්න මේ කාඩ් එක දීලා තමයි අපිට පූල් එකට යන්න පුළුවන්. ඕන වෙලාවක යන්න පුළුවන් මේ කාඩ් එක දීලා. ඇත්තටම මේ විදිය හොඳයි. සාමාන්‍යයෙන් ගොඩක් හොඳ හොටෙල් වල මේම කාඩ් එකක් දීලා තමයි යන්නේ. මම හිතන්නේ නැත්නම් ඒක මේකේ විතරක් දන්නේ නැහැ. ගොඩක් හොඳයි. ඇත්තටම මේක මෙහෙම එකක් තියෙන එක. කොහොමද ඒක නිල් පාට? මෙයා මේ ඉස්සෙල්ලාම පොඩ්ඩක් බීච් එක පැත්තට ගිහින් එමුකෝ. බීච් එක පැත්තට පොඩ්ඩක් ගිහින් එමුකෝ. පූල් එකට නයිද? ඕන්ලාක යත හැකිනේ. නම් බෝලක් තියෙනවා බෝල ගහන්න පුළුවන්. පූල් එකට පස්සේ යන්න හරි පුළුවන්. බීච් එකට ඉස්සෙල්ලාම ගිහින් එන්න ඕන. හරි ඉතින් පූල් එක ඕන වෙලාවක ඇරලානේ. බීච් එකට යන්න බෑනේ කරුවල වලට නම් පස්සේ. කට්ටියක් ක්‍රිකට් ගහනවාද නේද? අන්න බීච් එක පැත්තට යන ගමන් ඉන්නේ මේ. ඇත්තට පට්ටම ලස්සනයි සුපිරිම සුපිරි. අර ඒ ෆීලින් එක කියා ගන්න බෑ. ඔයාලත් අර බීච් එකකට ගියන් පස්සේ ෆීලින් එක මෙතන රතු කොඩයකුයි කහ කොඩයකුයි දෙකක් එකට දාලා තිනවා. ඒ කියන්නේ නාන්නත් බෑ නාන්නත් පුළුවන්. පැරෂූට් එකක් කියන්නේ පැරෂූට් එකක් අර. ආයක මෙහාට තමයි එන්නේ. නෑ නෑ ඒක යනවා. කොහොමද ලස්සන? ඇත්තටම පට්ට ලස්සනයි. ඔයාලත් ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් එක අරන් බලන්න. මේක S2 බලනවට වඩා කැමරාවෙන් පේන එක මං හිතන්නේ ලස්සනයි කියලා. S2 තමයි හරියටම මේ ලස්සන බලන්න ඕනේ. වැඩි නාන්න යන්නේ. Galinano. වැල්ලෙත් ලිව්ව මැජිකල් ෆුඩ් කියලා. අපි වැල්ලේ නම තියලා ගියන්නේ. වැල්ලේ නම තියලා තියෙන්නේ. අම්බෝ දැන් නාලා ඉන්නේ. ඉස්ම යන්න නෑවා. සුපිරි ආදලයක් ගත්තා. පාර දකින්නදී වැලි කාලා නැටුව මේකේ. අම්බෝ එම්බිරිස් අවස්ථාව දිගෙන. දැන් යනවා පූල් එකට. සුපිරි සන්රයිස් එකක් ඇවිල්ලා තියෙන්නේ. අම්මා මාරම ගතිය. පට්ට ලස්සනයි. ලස්සනයිද කියලා කමෙන්ට් එකකුත් දාන්න යන්න. දැන් අපි පූල් එකට බහින්න හදන්නේ. පට්ටාතල් පූල් එකක් තියෙන්නේ. ඕ අරන් ඉවයා. නාල පිහදාන්න වෙන්නේ නෑ නැත්තම් ගොලාතු වලින් පිහදාන්න. ටවල් ටිකක් අරන් එමු එහෙනම්. ඊයර මොකද්ද බයි යන්නේ? පැරාග්ලයිඩින්. මේ පැරාග්ලයිඩින් නේ මොකද්ද? ඔව් පැරාග්ලයිඩින් තමයි. අරන් යනවානේ. ටවල් මාමා Tawel mama. Chalo වැටෙනවා තාවුද්ද. කොට්ටුවට තියෙන්නේ. කොට්ටුවට තියෙන්නේ මාර රස්නි වතුර.
හැබැයි සුපිරි ඈ. අම්මා මාරම ගති. පට්ට රස්නේ වතුරනේ. ඔට්ටු. මරු. ඔට්ටුවට දින තනි කරම. බෑලම් බලන්නකෝ. සුපිරිනේ. ගින්දර ගහන වතුර. මේකට දැම්මනම් මේ බිත්තරයක් දෙකක් තැම්බෙලිනව පටස් ගාලා ඒ තරමට රස්නේ. අන්න සුපිරි පීල්ලක් තියෙනවා මේ ඔයාලත් අර නානකොට පීල්ලෙන් නාලා තියෙනවා පීල්ලෙන්. අපි නමු අද පීල්ලෙන් නාමු අද. මේ ඔයාලට මේක මතක නෑ ආවා? නෑ මට මතකයි පොඩි තැනක් විතරක් මතකයි. අර පුපු ටිකක් තිබ්බ නිකන් මේ මතක නෑ නෙච්චර. ඉන්න පීල්ලෙන් නාන්න හදන්නේ. ඉන්න පීල්ලෙන් නාන. රුදු අබ්බෝ. හම්බන් පීල්ලෙන් නානේ පීල්ලෙන් නාන. අය හොඳට ඉන්නේ ඇතුළට යනවා. සීතලද නෑ සීතල නෑ. මේකේ බෝල්ස් වෙන දිග බෝල්ලක් එකක් තියෙන්නේ මේ ඊට අවුරුදු 8කට විතර කලින් ආවා. ඒ දවස්වල මේ හොටෙල් එක මාර්ගයට මේන්ටේන් වෙලා තිබ්බා. දැන් කරන්නේ වෙන ගෲප් එකකින් කලින් තිබ්බ සෙන්ටර් එකේ දැන් තියෙන NX කියලා ගෲප් එකක තාමත් හොටෙල් එක මාර ක්වොලිටියයි කියන්න දෙයක් නැහැ. කැමරා තත්ත්ව බලන්න ඉන්නේ අපි රැයට තමයි එකත් පෙන්නන්නම් ගිහිල්ලා. අන්න අරයා ඉන්නවා අර කොනට ගිහිල්ලා. අපි බෝලේ ගියා. බෝල් පාරක් ගාමුද? පූල් බෝල්. පොලෙත් එක්ක යන්න හදන යට. අපි දැන් කන්න යන්න ඇඳගෙන ඉන්නේ. ඔහොම මේ කන්න යන්න හදන්නේ ලෑස්තිලා ඉන්නේ. අපි පොඩ්ඩක් යනවා එහා පැත්තේ රූම් එකට පොඩි ඇණයන් නමන්න තියෙනවා. ඇණයන් නම් මලි වෙලා. මේ බලන්න මේක. මේ චූටි ඇණයක් තියෙනවා. ඒක නම් මලි වෙලා අපි යනවා කන්න. ඔයාලට පෙන්නන්නම් මොනවද කන්න තියෙන්නේ කියලා ඩිෂස්. අරකට වඩා ක්වොලිටි වෙයි කියලා හිතනවා. ඒකේ හැබැයි කැමරායි පට්ට. ඊට වඩා ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා මේකේ. අපි ගිහිල්ලා බලමු පල්ලෙහාට මොකද වෙන්නේ කියලා. ඔන්න දැන් ඉතින් ඩිනර් ටයිම්. ඔන්න දැන් අපි යනවා ඩිනර් එක ගන්න. කෑම ජාති මොනවද තියෙන්නේ කියලා පෙන්නන්නම්. යනකම් subscribe කරලා bell icon එක click කරලා වීඩියෝ එකට like එකකුත් දාන්න, share පාරකුත් දාන්න යන්න. අපි එන යමු ඩිනර් එක බලා. මෙතන මේ විදිහට සැලඩ් තියෙනවා. ඊට පස්සේ මේ ටිකත් සැලඩ් දිගටම සැලඩ්. ඊට පස්සේ මේ දෙකේ සුප් තියෙන්නේ. මේක chicken broth එක, මේක cream of vegetable. ඩිනර් ටයිම් එක ඉවර වෙලා දැන් බඩකට ඔක්කොම පුරවගෙන හිතත් පුරවගෙන දැන් මේ ඇවිද ගන්න බෑ කාපු කෑමට. දන්නවනේ ඉතින් අපි කනකොට ඉස්ම යන්න බඩ පැරෙන්න රොන්කට් වෙන්න අපි කන්නේ. අපි දැන් මේ බීච් එක පැත්තට යන්න පොඩ්ඩක් බැලුවේ කාපු ටික බහින්නත් එක්ක මේ ඒ පැත්තට පොඩ්ඩක් යන්න කියලා. ඉතින් ඩයල් එකක් යනවා පේනවද? ඉදි මහත් එක්ක යනවා ඉදි මහත්තයෝ. අපි පොඩ්ඩක් ආවා මේ ලොබි එකට. ලොබි එකේ ලයිට් දාලා රැට ලස්සනයි ගොඩක්. තාමත් රතිඤ්ඤ පත්තු ගන්නව නේ යම් මිනිස්සු. එහෙන් දඩුවම් පටෝන් ගන්න. මෙන්න මෙතන හරියටම බිග් බුද්ධ එකක් තියෙනවා ලොකු බුදුහාමුදුරුවන්ගේ පිළිමයක්. good morning. ඉතින් ඔන්න මේ පොඩ්ඩක් ඉඳ ගියා. මේ දැන් අපි බ්‍රේක්ෆාස්ට් එක ගන්න යන්නේ. බ්‍රේක්ෆාස්ට් එක ගත්තට පස්සේ ආයෙමත් ලන්ච් එක තියෙනවා. අපි ආවේ ඩිනර් එක, බ්‍රේක්ෆාස්ට් එක, ලන්ච් එක. ඉතින් ඊට පස්සේ අපි ලන්ච් එකෙන් පස්සේ හොටෙල් එකෙන් චෙක් අවුට් වෙනවා. ඊට පස්සේ අපි යනවා තවත් හොටෙල් එකකට. මේ vlog එක වෙනත් වීඩියෝ එකකින් ගේන්න. අපි දැන් යමු බ්‍රේක්ෆාස්ට් එක ගන්න. එතකන් channel එක subscribe කරලා bell icon එක click කරලා වීඩියෝ එකට like එකකුත් දාලා share පාරකුත් දාලා යන්න. ඉතින් ඔන්න අපි බ්‍රේක්ෆාස්ට් එක ගත්තා. බ්‍රේක්ෆාස්ට් එකේ නම් වැඩි ලොකුවට මුකුත් කෑවේ නෑ. මේ දැන් මේ දවස් ටිකේම කනවා. කියන්නේ දැන් අර කෑමත් එපා වීගෙන යනවා. කෑම කියන එකත් එපා වීගෙන යනවා. එක දිගට කාගෙන යද්දි
සාමාන්‍යයෙන් අර අපි කෑමක් කන්න ඉඳලා හිටලා එහෙමනේ. දැන් මේක එහෙම නෑ. දැන් හෙටත් කන්න ඕනේ, අදත් කන්න ඕනේ. ආය අනිද්දාටත් කන්න ඕන. එහෙම තමයි තියෙන්නේ. ඉතින් මම මේ ඊයේ හොඳටම නිදිමරලා ෆිල්ම් බල ඉඳලා රෑ මේ දැන් ඉන්න බෑ පට්ට යන්න නිදිමතයි. ඉතින් දැන් මේ පොඩ්ඩක් රූම් එකට ගිහිල්ලා මේ පූල් එක පැත්තට යන්න ඕන. ආයෙමත් පූල් එක පැත්තට ගියන් පස්සේ පොඩ නිදිමත ගතිය නැති වෙනවා. අපි යමු පූල් එක පැත්තට. ටේබල් ටෙනිස් ගහන්න යන්නේ. අයියෝ මෙයාත් එක enggak hemin gahane nè ඔය කලිසම හැමෝම අන්නවා දැන් උනාට මේ උලන් ටේබල් ටෙනිස් වලට hemin ගහන්න අන්නේ ස්ලෝ කරගන්න හැම වෙලේම අයියෝ ගහන්න ස්ලෝ වඩාලා මොකද මං ගහන්න මේ කාමරේ වුණ තනිකරම ගේම් රූම් එක. ගේම් රූම් එක කියන්නේ මොබයිල්ස් ගේම් නෙමෙයි කෙලින්ම මිල්ල මොනවද? ඇත්ත ගේම්. ටේබල් ටෙනිස් කියනවා ඊට පස්සේ මාර දාඩියක් දැම්මේ දැන් සෙල්ලම් කරාට පස්සේ. ඊට පස්සේ මෙතන තියෙනවා චෙස් තියෙනවා යෝධ චෙස් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ෂෝක් එකක් තව. මේක මම දැක්කෙත් නෑ. අන්න අර ඊතල ගහන එක. සුපිරි වැඩි. ගහලා බලන්න පොඩ්ඩක්. දුන්නේ my god මොඩයකින් නේ මොඩයි නේ මාරකේස් එක කියන්නේ මේකට වදින්නේ නැහැ බලමු ගහන්න අලියපා නැත්තේ මම මේක ගහන විදිය වැරදිද කියලා දන්නේ නැහැ වැරදිද දන්නේ නැහැ අනිවාර්යයෙන් වැරදිද මම මේක ගහන්න දන්නේ නැහැ නේ ඒකින්ද වල කමෙන්ට් එකක් දාන්න යන්න මේ ගහන්නේ කොහොමද කියලා මෙන්න මේ මම කියන මේක නම දන්නේ නැත්නම් මොකක්ද කියලා. මේකේ උනාට පොඩි කාලේ නම් සෙල්ලම් කරා කියලා මතකයි. අන්න වැදුනා. කොහොමද ෂොට් එක වැදුනා? නියම වැදුනා. අයියෙන් ගහන්න ඕන මම දැන්. අන්න. මෙහෙම අර මෙහෙම ලතා වගේ ගහලා හරියන්නේ නැහැ මේක. මේක ගහනවා නම් ෆාස්ට් එකේ ගහන්න ඕනේ. අන්න දැක්කනේ අම්මා කොහමද මගේ ඉලක්කේ ඔන්න දෙන්න යන්නේ කුඩු වෙන්න වැඩක් නැහැ තාම මෙයා අන්න සුපිරි ෂොට් එකක් කරනවා පොළ පාට එක අම්මා සුපිරි ඉලක්කේ කොහමද මගේ වැඩේ පොඩ්ඩක් කැමරාව වැටුණා ඒත් තැලෙන්නේ නැහැ දිගටම ගහගෙන යනවා මේක පට්ට අතල්ලා බෑ කරලා තියෙන කට්ටිය කමෙන්ට් එකක් දාන්න ඔන්න ලාස්ට් රන් දායත් බැලුවා එකක් ගැහුවා ලොන්ත ඩොටේ අනිත් එක ටිකක් හොඳයි අනිත් එකත් හොඳයි මම මේක ලකුණු කොහොමද කියන්නේ කියලා දන්නේ නැහැ ඔයාලා මෙහෙම පේන විදිහට ලකුණු පල්ලෙහෙන් කමෙන්ට් කරන්න අපි ගේම්ස් කරලා පූල් එකටත් බැස්ස පූල් එක ගම් වීඩියෝ කරන්න කියන ඇති නිදහසේ නෑවා දැන් ඔන්න චෙක් අවුට් ටයිම් එක හරි කාමරේ දෙන්න තියෙන්නේ 12ට දැනුත් වෙලාව මම කියන්නේ 12 මාර විතර වෙලා දැන් හොඳටම පරක් වෙලා තියෙන්නේ රූම් එක දෙන්න ඒ වුණාට අවුලක් නෑ අපේ අර යාළුවෙක් ඉන්න හින්දා පොඩ්ඩක් බැලන්ස් කරගන්න පුළුවන් ඔයාලට ඕන ලේට් චෙක් අවුට් එකක් උනත් දාගන්න පුළුවන් ටයිම් එකක් තිබ්බොත් එයාලා දාලා දෙනවා දැන් අපි ලන්ච් එක අරගෙන එහෙම්මම යනවා අනිත් හොටෙල් එකට ඒකත් බෙන්තොට තියෙන හොටෙල් එකක් ඒකේ බ්ලොග් එක ඔයාලට අරන් එන්නම් නෙක්ස්ට් වීඩියෝ එකෙන් ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න යන්න කමෙන්ට් එකකුත් දාන්න යන්න අමතක කරන්න එපා ඉතින් මේ වගේ ආතල් සුපිරි බ්ලොග් එකකින් ආයෙමත් හම්බෙමු කට්ටියනම ජය වේවා